අන්න ගුරුන්වහන්සේ එනව නේද? එනවනේ අපි එහෙනම් යන් එක්කෙන්ද. ආයිබෝන් ගුරුන්වහන්සේ. ආයිබෝන් ඈ. ගුරුන්වහන්සේ අර කිව්ව විදියට එහෙම වැඩ ටික කරා පොඩ්ඩක්. ආයෙත් දන්නේත් නැහැ ඉතින්. හරි මං කිව්ව විදියට නම් වැඩ ටික කරලානේ. එහෙනම් ඉතින් අපි තව ටිකකින් වැඩ ටික පටන් ගමු. හරි එහෙනම් ඉතින් වැඩ ටිකත් හරි. මට ආයි කියන්නකෝ මොකද්ද මේක කරන්න හේතුව අරමුණ? අර ගෙදර උන්දා බය වෙලානේ දා සෝන් ළඟින් එද්දි. දැන් කොහේ ඉන්නවද යා? එයා ඉන්නවා. යාව නම් ගෙන්නන්න ඕනේ නැහැ. අපි වැඩ ටික පටන් ගමු මේ. දැන් වෙලාවත් හරියාගෙන එනවා. වාහන ටිකක් පත්තු කරලා තියෙන්නේ නේ. ඔව් හොඳම එහෙනම් පටන් ගන්න. ඔය පොඩ්ඩක් බෙරේ හදාගෙන පටන් ගමු. ගුරුන්වහන්සේ. මෙච්චර මේ බොරු කරන්නේ පරම්පරාවෙන් ආපු දෙයක්ද? මොකද්ද කිව්වේ? නෑ. කරුවල වෙලානේ. මේ අඩුම කුඩුම ටික ගෙනාවද මං කිව්වා? ඔව් ගුරුන්වහන්සේ ලිස්ට් එකේ නම් තිබ්බ ටික ගෙනාවා. එහෙනම් ඉතින් වැඩේ කරන්න තියෙන්නේ. එහෙනම් ඉතින් දන්න බයිලක් ගහන්න තමයි තියෙන්නේ. උන්ට තේරෙන්න බෑ අපි කරන්නේ. හොඳේ? මෙච්චර බොරු කරලා කොයි අපා යන්නේ? ආයි අපා යන්නේ නෑ මං ඉන්නවනේ. ගාන හම්බෙනවා නම් ඕන බරුවා යකෙක් උනා ගෙදර අරගෙන යනවා. 2500 මං කතා කරේ 1500 ගනි. මාකාරි කරමුකෝ මේක ඉවර කරලිමුකෝ. එහෙනම් ඉතින් දන්න බයිලක් ගහන්න තමයි තියෙන්නේ. මම මොන හරි ටිකක් කියනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔය දුම්වල ටික අරන් ආවනම් දුම් ටිකක් ගහලා පටන් ගමු. ගුරුන්වහන්සේ මේක මේක තමයි. ගෝලයා ගුරුන්වහන්සේ එන්නකෝ. මං දැන් දන්න බයිලයක් කියනවා. හරිද? අර කිව්ව විදියට බෙරේ ගහන්න තමයි තියෙන්නේ. හරිනේ නේද? ගුරුන්වහන්සේ. කොල්ලෝ ඉතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ කලමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබේ දෙම් කරනා අදටත් මම ඔබගේ කලමු පෙම්වතා ආවේශ වෙලා ඉන්නේ බල අපිට මොකද බල? මොකද කිව්වේ? නෑ රෑ වෙලානේ. මේ පොල් මල අරන් දීපන් මොකක් හරි එකක් ඇවිල්ලා. වෙනද නේද? වතුර ටිකක් ගියන්. චෝරට වැඩේ දරුණුයි වගේ. කකා කියපුවම මේකෙන් ටුක්ටක් ඉන්න ඕන. කකා ගෙන්නන්න මන් දන්නේ නැහැ නේ එලවන්න කිව්වේ. එතකොට
කඩිලක් යනකොට නම් මේ ඇගේ ඉන්නේ අකා එනවා එළියට. මම යක්කුන්ට බයයි ගින්නලත් නැහැ. අකා එළියට ආවා බෝල. මොනවද මේ ගෙදරින් මොකක්ද කරන්නේ? දෙපන් පුරා එන්න වෙන්නේ නැහැ කොහොමද? ගියපන් දැන්. ඇයි එන්නේ? යාත්‍රාද මේකද? ඒ කුඹේ කවුද? කතා කරපන්. ඒ කුඹේ කවුද? ඈ? කතා කරපන් මේ. එන්නේ නැහැ බෝල කියන එක. අයියෙන් කතා කරපන්. ආම්බ මේ ගෙදරින් යනවා නම් අපි මොනවද දෙන්න ඕනේ? ඉල්ලියක් ඕනේ. ඉල්ලියක් දෙන්න බෑනේ. ඔබ මට කලින් කිව්වද ඔය එක? ඈ? වෙන මොනවා හරි ඉල්ලපන්. ඉල්ලපන්. කුඹා තියෙනවා. මේ කටුවේ තියලා දෙනවා. යම් දෙයක් ඉල්ලපන්. මේ කුරුම්බා ගෙඩිය අරන් දීපන්. මෙන්න දීපන්. අරේ බිල්ල එකක් දුන්නා. ආයි මොනවද තෝන්ද? ඈ? මට අරුව අරන් යන්න ඕනේ. දැන් කිව්වනේ ඌව ගෙනියන්න දෙන්න බෑ කියලා. එහෙනම් මම යන්නේ නැහැ. අපිට යන්න වෙනවා කොහොමද? යන්න වෙනවා. අපි ගාථා කියලා ඉවරෙද්දී ඔබ මෙතනින් යන්න ඕනි. පුළුවන් නේද? යන්න ඕනි. ඈ බෝල්. පුළුවන්. අපි බොරු කරාට යකේ කෙලවුවනේ බා. ඇත්තටම මම නම් අදමයි යකිද්ද එක්ක. බෑ දැන් දිගටම කරන්න පුළුවන් ඒ වගේ නේ. පුළුවන් නෑ වගේ නේ. සින්දු කෑලි දෙකක් තුනක් කිව්වා. දැන් කය ලැබුවා. කා ගියා. ඒවත් මමනේ කිව්වේ. ඔන්න එනයි ඉතින්. මේ වගේ වැඩ ටික ඉවර කරා. ආයි කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ. කිව්ව ගානම තියෙනවනේ. ඔව්. එහෙනම් එච්චරයි. එහෙනම් අපි යනවා. හරි. එන්න මල්ලි.